263 පහත දක්වා ඇති ප්‍රකාශවලට අදාළ ගිණුම් කරන සංකල්පය ලියා දක්වන්න. ප්‍රකාශ 4ක් දීලා තිනවා බලමු. දේපල පිරිවෙත උපකරණ වෙළඳපළ අගයට ප්‍රත්‍යාගණනය නොකර පිරිවැයට හඳුනා ගැනීම. ඓතිහාසික පිරිවැය සංකල්පය. එයා කියනවා ගත්ත එකක් වත්කමක් පිරිවැයට හඳුනා ගන්න කියලා. හරි. ඓතිහාසික පිරිවැය. හරි. මොනවා හරි වත්කමක් අත්පත් කරගත්තොත් ඒක අත්පත් කරගත්ත පිරිවැයටම එයාව හඳුනා ගන්න කියලා වෙළඳපළ අගයට ප්‍රත්‍යාගණනය කරනකොට ඓතිහාසික පිරිවැය සංකල්පය කඩ වෙලා යනවා. භාවිත අයිතිය ඇති වත්කම් නෛතික අයිතිය නොමැති වත්කම් ලෙස හඳුනා ගැනීම. යථානුරූපී සංකල්පය. යථානුරූපී සංකල්පය. ඊළඟට ජංගම නොවන වත්කම් ලෙස හඳුනාගත යුතු උවත් තීරණ ගන්නා පාර්ශවයන්ට වැදගත් නොවන අඩු වටිනාකමකින් වූ යන්ත්‍ර මිලට ගැනීම වියදම් ලෙස හඳුනා ගන්නවා. ජංගම නොවන වත්කමක් විදිහට හඳුනා ගන්න පුළුවන් ඔක්කොම ලක්ෂණ ටික තියෙනවා. හරි. හැබැයි එයාව තීරණ ගන්න පාර්ශවයන්ට වැදගත් නැහැ. හිතන්නකො අපි කැල්කියුලේටර් එකක් ගන්නවා කියලා. හරි. වසරකට වඩා වැඩි කාලයක් තියෙනවා. හරි. ඊට පස්සේ ඒක අපේ පරිපාලන කටයුත්තකට භාවිතත් කරනවා. හරි. ඊට පස්සේ ස්පෘශ්‍යවත්කමක් අතින් අල්ලන්නත් පුළුවන්. හරි. එතකොට ඔය ලක්ෂණ ටික ඔක්කොම තියෙනකොට ඌව ජංගම නොවන දාන්න පුළුවන් නේ. හැබැයි අර මිලියන ගණන් යන්ත්‍ර ASCII මේ කැල්කියුලේටර් එකක් රුපියල් 5000ක එකක් දැම්මොත් එහෙම එතකොට වැඩේ එතන සංකීර්ණ වෙනවා. දේපල පිරිවෙත් සටහන සංකීර්ණ වෙනවා. සහ තොරතුරු අපේක්ෂා කරන පාර්ශවයන්ට ඒක වැදගත් නැහැ. ඒ නිසා අපිට පුළුවන් ඒක වියදමක් විදිහට පරිපාලන වියදමක් විදිහට ලියා හැරීමක් කරන්න. වියදම් ලෙස හඳුනා ගැනීම. මොකද්ද සංකල්පය? ප්‍රමාණාත්මක සංකල්පය. ප්‍රමාණාත්මක සංකල්පය. තීරණ ගන්නා පාර්ශවයන්ට එච්චර වැදගත් නැත්නම් ඒක අපි වියදමක් විදිහට ලියා හරිනවා. ව්‍යාපාරයේ ඇති වූ ගින්නකින් මෙහෙයුම් ගොඩනැගිල්ල විනාශ වීම මූල්‍ය ප්‍රකාශනවල සටහන් මගින් දැක්වීම. ව්‍යාපාරයේ මෙහෙයුම් ගොඩනැගිල්ල අපි වැඩ කර ඉන්න ගොඩනැගිල්ල ගින්නකින් විනාශ වෙලා. ඒක තොරතුරු අපේක්ෂා කරන පාර්ශවයන්ට දැනුම් දෙන්න ඕනි. ඒ නිසා ඒක සටහනක් මගින් දක්වලා තියෙනවා අනාවරණ සංකල්පය. අනාවරණ සංකල්පය. අනාවරණ